අනේ අම්මේ ගරීනගේ දෝණි ඇවිල්ලා මට සිරි වෙනවා. සුපිරි අම්මෝ. මලහත්තයොත් මේ අයකෝ මේ ෆ්‍රී දෙන අයිටම් දෙකත් එක්ක මේකට එක්ස්චේන්ජ් කරන්න දීලා. අනේ අම්මෝ ගරීනා. හයි ෆ්‍රී ෆයර් ලවර්ස්. ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා මගේ ට්‍රැක් ඇන්ඩ් පූ FF channel එකට. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ දවස් ටික හොඳට ඉන්න ඇති කියලා. ඉතින් වෙනද වගේම තමයි අද මං කරන්න යන්නේ අලුතින් ඇවිල්ලා තියෙන රින් ඉවෙන්ට් එකේදී ඔයගොල්ලෝ අඩුවට ඒ බන්ඩල් එක ගන්නේ කොහොමද? ඔයගොල්ලෝ අවොයිඩ් කරන්න තියෙන මිස්ටේක්ස් ඒ ටික ඔක්කොම මම දැන් මේක කියලා දෙන්න යන්නේ. ඉතින් ඒ ඉවෙන්ට් එක මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති. මොකද්ද? ගරීනගේ දෝණිය ඇවිල්ලා. රතු චූටි. මරුනේ. ඉතින් අර කගුරා රින් එක ඇවිල්ලා තියෙන්නේ මං කිව්ව විදිහට 29 වෙනිදා ඇවිල්ලා තියෙනවා. 27 ජීන් තමයි කාව දැන් 29 වෙනිදා මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මේ බන්ඩල් එක කොහොමද ගන්නවද නැද්ද කියලා. ඉතින් රින් ඉවෙන්ට් එක පැත්තට ගියොත් ඔන්න අපිට බලා ගන්න පුළුවන් ඔය ගන් ස්කින් එකයි බන්ඩල් එකයි මෙන්න යකෝ මේ ෆ්‍රී දෙන අයිටම් ටිකත් එක්ස්චේන්ජ් කරන්න දීලා කියපන්. අපට සිරි ගරීනා නම් හරි ඉතින් අපිට ඒ කතාව වැඩක් නැහැ. ඉතින් ඔහොම බැලුවොත් අපිට බන්ඩල් එක බලා ගන්න පුළුවන්. ඉතින් ওই කණ්ණාඩිය නම් සුපිරියක්. ඒක ඔය ඔතන මං අර 60 බූය ඩේ එකේ මේක දාලා තියෙන හින්දා පේන්නේ නැහැ. ඒ උනාට කණ්ණාඩි දාලා තිබ්බොත් සුපිරියක්. ඒක ගන්න කට්ටිය පුළුවන් ගන්න. අනිත් එක මේ කුඩේ තමයි මෙයින් සබ්ජෙක්ට් එක. කුඩේ අරන් ගහගන්න පුළුවන්. හරි ඒ කතාව වැඩක් නැහැ නේ. අපි දැන් ආපු වැඩේ බලමුකෝ නේද බං. ඉතින් මෙහෙමයි මේකේ ඕගොල්ලෝ එක්ස්චේන්ජ් පැත්තට ගියොත් ඕගලන්ට කුඩේ ගන්න පුළුවන්. ඔය කියන්නේ K90 එකක් ඔය තියෙන්නේ. එතකොට ඕක 250ට ගන්න පුළුවන්. බන්ඩල් එක 200ටයි. ඔය අනිත් ටික 80ට තියෙනවා. ඔය කණ්ණාඩි ගන්නවා නම් ගන්න ඒක පට්ට සුපිරියක්. පට්ට පතිරි කුපිරිම සන්ග්ලාසස් එක. ඉතින් ඕගොල්ලෝ මේක ගන්නවා නම් ඇත්තට වටිනවා. බන්ඩල් එක නම් එච්චර ප්‍රිෆර් කරන්නේ නැහැ. ඒනට ඔය ගන් ස්කින් එක නම් සුපිරි. K90 එකට ආපු හොඳම ගන් ස්කින් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි බන්ඩල් එක කස්ටමයිස් පැත්තට ගියොත් ඕගොල්ලෝ අර බන්ඩල් එක පර්චේස් කරනවා නම් ඊට පස්සේ ඔතන ඔය තියෙන දැන් පෙන්නන්නේ මම ඒක මෙන්න මේක නෙමෙයි අනිත් එක. ඒක ඕගලන්ට ජෙම් 300ක් දීලා පර්චේස් කරන්න ඕනි. පර්චේස් කරේ නැත්නම් ඒක ආයෙ ගන්න වෙන්නේ නැහැ ඉතින්. ටටා බයි තමයි කියන්න වෙන්නේ. ඇයි දන්නවද? ඒක ලිමිටඩ් ටයිම් එකක්. ඒක ගත්තේ නැත්නම් ආයෙ ගන්න වෙන්නේ නැහැ. එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. ඕගොල්ලෝ මන්න මේ ඉවෙන්ට් එක ස්පින් කරන්නේ නැහැ. ඉතින් ඕගලන්ට පොඩි අයිඩියා එකක් ගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒ ටික සුපරියක් මං කියන්නේ ඕගොල්ලෝ ගන්නවා නම් ස්පින් කරන්න ඕගලන්ට ජෙම් අවශ්‍යයි නම් දනුකයා ටොප් ස්ටෝර් එකකින් ඕගලන්ට කරගන්න පුළුවන්. මම ප්‍රයිස් ලිස්ට් එක දාන්නම්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක යූස්ෆුල් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාට එක දවසින් වැඩි ඩයමන්ඩ් ගාණක් ගන්න කොහොමද කියලා දැනගන්න ඕනි නම් මගේ වීඩියෝ එකක් තියෙනවා. පහල ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියෙනවා. ඒක ගිහිල්ලා බලන්න. ඒ වගේම ඔයාට ජෙම් නැද්ද? බය වෙන්න එපා. ගන් ස්කින් 6ක් පර්මනන්ට් ගන්න පුළුවන් විදිහට මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් මම ලින්ක් එක පහල දාලා තියෙනවා. ගිහිල්ලා වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සෙට් වෙන්න. පුළුවන් තරම් ෂෙයා කරන්න. 100 සබ්ස්ක්‍රයිබර්ස් වුණ ගමන් මම ගිව් එකක් දෙනවා. ඒ කියන්නේ කමෙන්ට් එකට වැඩිම ලයික් ගත්ත කෙනාට වීක්ලි එකක් දාලා දෙනවා. කිව්වා තමයි. ඉතින් අදට එච්චරයි. එහෙනම් කොල්ලෝ අපි ගියා.